Hello friends, ඉතින් කොහමද උන්ටි අද ප්ලේ කරන්න යන්නේ I am a cat. ඉතින් පේනවනේ I am a security කියලා ගේම් එකකුත් තියෙනවා. ඉතින් අපි වෙලාවක උකක් ප්ලේ කරමු. බැලුමත් තියෙන එක පිපුව. ඉතින් මම පූසෙක් මේක හැටියට. ඉතින් ෂෝක් නේ. පේනවනේ. අල්ලු මීනියා පූසාන් රෙදි ගත්ත වාසනාවන්ත ආච්චි. ආච්චි ටී බලන්න යනවා. ආච්චි මොනවද බලන්නේ? මං කියන බලන්නේ කොච්චර හොඳට බලන්න ආච්චි. පොඩ හූරලා බලමු ආච්චි. හරි හොඳේ. ඕ පූසෙක් ගැන කියන්නේ. ආච්චිව බලන්න හොඳ නෑ. මං ඉන්නේ. ආච්චි ඉන්නේ. පූසෙක් ගැන බලන්නකො. ආච්චි සිහි නැති වුණා. ආච්චි මානේ බලන්නේ. මෙච්චර හොඳ ලස්සන හොඳ පූසෙක් ඉන්නවා. අර ටීවී එකේ ඉන්න ප්ලාස්ටික් පූචෝ බලනවා. අනේ අම්මා. මේ ගෙදර ඉන්න පූසා බලන්නේ කන්නවත් දීලා නෑ. ඒ වුණාට මං ආච්චිට කන්න දෙන්නේ. මං ආච්චිට හැමදාම පිපින්නගේ ජෙල් දෙනවා. ආච්චි පිපින්න කන එක හොඳයි. ආච්චිගේ ටී බැලුවා දැන් ඇති. දැන් පැයක් තිස්සේ බැලුවා. ආච්චි පිපින්න කන්න. කන්නේ දේන දැක්ක කුළු බත්තන. විහිළුවකට ගන්න ඉන්නේ. ඒදී. පව් කියලා කන්න ටිකක් දෙනවා. මගේ පූසෙක්. හලෝ ආච්චි. ආච්චිට කීටි ගියා. මං ආච්චිට දමාගේ හුවා. මොකද මේකට ඇඩ් එකක් බලන්න. ඇඩ් බලන්න නේ. මේ තමල් පෝච්චිය. ආච්චි මේ පැත්තට හැරෙනවා මේ හැරෙනවා දැක්කයි. ආච්චි මේ. චිරකීන්ට ගිහිල්ලා. අනේ ආච්චි පුංචි පූසානි. මේ ආච්චි තියෙන්නේ පූසෙක් කියලා. වාව් කොට්ටයක් තියෙනවා. ආච්චි කොට්ටයක් නිදා ගන්න. ආච්චිට බලමු ආච්චි කොට්ටෙන් හැම සිහි නැතිද කියලා. අයියෝ පණ නෑනේ ඔය ආච්චිට. පීනවනේ. අපි කුස්සිය පැත්තට ගිහලා බලමු. පිහිවල් එහෙම තියෙනවා මේකේ. අපි පොඩ්ඩක් බලමු. කැට්ටස් පතොක්. මං ආසමයි කණි. නියමයි. කැට්ටස් පතොක්. ආච්චි මේක තියන් ඉන්නේ. මොකටද දාන්නේ? ආච්චි කැට්ටස් පතොක් ගිරියක් කවුද? අප්පා වැදුන්නේ. සෝරි ඉතින්. මේ තියෙන පිහියක්. ගමු බලන්න පිහියක්. දෙකයි පිහියක් හිමක් ගන්න බලා. ආච්චි පිහිය. ඔන්නේ ආච්චි මං ආච්චිට පිහියෙන් ගිහුණේද? මොන තරම් අපුයිද? ආච්චිට මං පිහියෙන් අයින්නවා. ආච්චි අනේ මන් දන්නේ ආච්චිට පිස්සු තද වුණාද කොහෙද? මෙයා කනකට පයින්න පුළුවන්ද අපිට? නියමයි. පයින්න. හලෝ ආච්චි. මෙන්න තා පිහිය. ආච්චි. ආච්චිට බයිනෝ. ආච්චිගේ වැරද්දක් ඈ. ආච්චි නේ වැරද්ද. අද මට කන්න දුන්නෙත් නේ ආච්චි. හරි නපුරේ. මං හැබැයි ආච්චිට කන්න නොදින්නේ. ආච්චිට කන්න දෙන්න අමතක වෙලා මට. කොච්චර නන්න අපුරුයිද බලන්න. තාබෙල්මත් තියෙනවා. අනේ මේකට හයින්ද. ආච්චි මං හාවෙක් කියලා බලන්න. මොනවද? දෙකයි ආච්චි ආයිසි කියන්නේ. ඔහොම නිදාගෙන ඉන්නකොවත් නොදී. අනේ මන් දන්නේ ආච්චි රැන් නිදාගන්නේ. පොඩි පළක් තියෙනවා. ඒ කියන්නේ උඩ තට්ටුවක් තියෙනවා. ඉතින් මේකේ I am a cat විතරක් නෙමෙයි I am a security, I am a taxi, I am a airport මොකද්ද මන් දෙනෙකුත් තියෙනවා. කොට ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්. අහසට යම් බලන්න. එළියට පයින්න බෑනේ. අපට එහා පැත්තේ ගෙවල් එහෙම තියෙනවා. පියානෝ එකක් තියෙනවා. ඇඩ්ඩයක් බලන්න උදන්නේ. බෑනා ගිට්ටුවා. මෙන්න බෝලයක් තියෙනවා. අපි ගම් බෝලි. ඉන්න එකත් කුඩු වට්ටම් කරමු. ආච්චි බැලුම් බෝල නිකන් බොරුවට තියන් ඉල්ල වැඩන්නේ. මං ආච්චිට හැමදාම කියනවා. ආච්චි උපන්දී ඕරි ආච්චි ටී බලන ෂුවර් එකට. ආච්චි නිකන් ඉන්න බරෝ ටී බලන සමහරක් වෙලාවට ඇඩුත් මොන දෙයක්ද මන්දන්නේ. ඌව මට උන්නේ. ඌව මොකද මට ඕනේ. ඊට වඩා අපි විනෝදයෙන් ඔන්න පූසගෙන ආච්චි බලනවා. නියමයිනේ මං වගේනේ. හැබැයි මට වඩා කැතයි. පේනවනේ. ආච්චි මං වගේ හොඳ ලස්සන පූසෙක් ඉද්දි මං දිහා බලනවා. නියමන් දන්නේ පිසුද කියලා. අපි ගෙදර පූසෙක් ඉන්න පූසෙක්ගේ වීඩියෝ එකක් බලනවා. නියමන් දන්නේ. ගෙදර ඉන්න පූසා දිහා බලනවා. කන්නවත් දීලා නෑද?
ගිහින් මට කන්න දෙනවා. ආජි බුරුට ගහන්න හදන. සීපුල් එකෙම තියෙනවා. වව් මාළු ඉන්නවද? මාළු එක කටේ ගන්න බරු. අර මාළු එක. ආච්චි. මට බයින්න ඉන්නේ. හොඳේ මට දවසම කන්න දීලානේ. උනාට ආච්චි මම පළවෙනිය හොඳින් කතා කළා. අනික කටා ඉන්නවා. පනවත් නේ. ආච්චි කන්නෙත් නේ මට කන්න දෙන්නේ. ඒකනේ ආච්චිට කන්න නැති. මේකට වැටෙන්නෙත් නේ මම වල. ඔන්න ආච්චි ආයේ හැරියා. ඔන්න රුබු බට්ටික් නේද? හලෝ රුබු බට්ට යනිදි. හලෝ මං තමයි පුරුෂා. අප්පා මුට තරහ ගියානේ. මුට නිදා ගන්න දුන්නේ මම. සෝරි ඉතින් වා නිදා ගන්න නෑනේ. මම රොබෝගෙන ඉන්නේ. මම charge කළේ නේ යන්නේ ගෙන්නේ. අර ආච්චි ආසේ වත්තක නිදා ගන්න. ගිහින් නිදා ගන්න. මොකද ආච්චි අද දවසම මට මගේ දවසම මුණ කෑවා. ආච්චි ගිහින් නිදා ගන්න. මොන ටීවීත් බලන්න. මොකද මේ මාළු කෑම? අපෝ ඒක බලන්න තැඩ්ඩයක් බලන්න ඕනේ. ඇඩ් බලන්න වේ. කේන්ති ගියද? ඔන්න කෑන්නේ ඔක්කොරන් ඉනු. මුණ තරන්න අපුරුයිද? දුගුම්. තාච්චි ඔකෙන් ගහනවා මට. නිකන් ඉන්නේ ආච්චි නිකන් ඉන්නේ වේ. මම පෑනයක් ගන්න බැරිද? ආච්චි මාත් පෑනයක් කරා මාත් වලියට එන්නද? මොකද කියන්නේ? අමාටත් පෑනයක් තියෙනවා. වලියට. කාපා මේක. ඒ ගහයිද? ආච්චි ගහයිද? ආච්චි ගහන්නේ හොඳේ සුරතල් පූසෙක් නම. ආච්චිට කෝප්පයක්. ඔනි ආච්චි පෑනක නේ වෙනවා. මං ගත්ත එක. මේ බනානා ස්කිල්ස් මොකද්ද නේ හරිති. ඔලු ආච්චි මටත් තියෙන පෑන් එකක්. දැනගන්න ආච්චි වගේ තමයි. ඒ තාච්චි තරම් මෝඩනේ. ආච්චි. මොකද කියන්නේ අපි කැරට් ගෙඩියක් කමුද? කැරට් කමු. කැරට් බාල්දිය වල. කැරට් ගෙඩියක් ඕනේ බාල්දිය ගන්න. දෙකනේ හිෂේ. අනේ මන් දන්නේ. වව්. ඉතින් දෙකනේ එක දේවල් කරන්න පුළුවන්. ඉතින් තව දේවල් පුළුවන් මේක වතුර එහෙම ගන්න ඇඩ් බලන්න. ගන්න ගිය කරන්නේ නේ. මොකද මල වදයක් ඇඩ් බලන්න ගියා. ආච්චි නෝ. ආච්චිට තරහ යනනේ පුන්නේ නැත්තම්. අනේ ආච්චි. අකොඩ යාළු. ආච්චි යාළු. සෝරි. අයියෝ සෝරි කිව්වත් බෑනේ මේ ආච්චිට. ආච්චිට කිලින් ඉන්න බෑන්නේ. අමින මල් පෝච්චියා. ආච්චි මම මතක් වෙන්නේ. මල් පෝච්චි ගුන්දම ගහනවා. දෙකනේ. ආච්චි හරි ආස. කැට්ටක් පසුගේ දියට තේ ආසම. මේ. ආච්චිට මොකකින් පස්සක. ආච්චිට මොකෙන් ගහුවත් සිහින තියෙනවා. එයි දන්නේ. මේ පූසයි ගෙදර. පූසයි ගෙදර තාබෙල්ම. පූසට වෙලුම් පින්නන්න බැරින්ද පුරනවා. පූසට දොරන් හිම අරින්න බෑ මන් දන්නේ හැටි. පුළුවන් නම් අමාරුයි. ගන්න බෑ. පුළුවන්ද? ගන්න බෑ. මට පුළුවන් කිය. අම්මෝ. මේක බින්දන සුළුයි. ඒකනේ ආච්චි මෙහෙම තියලා තියෙන්නේ. ආච්චි ආමේ. ඔන්නේ ආච්චි මොකද උනේ? බවෙන් දියනේ ආච්චි. මං වන්නන්නෙන් ගහලා තියෙන්නේ. තව ටිකකින් ගිහින්. ඉන්න ආච්චි. අපි මං ආච්චි වරන් යන. අපි යමු. ආච්චි මේ බලන්න මාළු හිම ඉන්නවා. අද යාළටත් කැම දාන්නේ කමන්නේ. ඕ අපි බාස්කට් බෝල් ගහමු ආච්චි. මොකද කියන්නේ? දෙම්මා. වැටුන්නේ කමන්නේ. අපි වෙන එකක් කරමු ආච්චි. ආච්චි පියානෝ ගහන්න ගන්නවා. උඩ තිබ්බ පියානෝ එක. ෆොටෝස් එහෙම තියෙන මොකද කරන්නේ මේ ගන්න බෑ. ගන්න බෑ. පිටි උඩ එහෙම නගින්න පුළුවන් පූසෙක් නේ. ඔරිජ අපු උඩටම යමු. මෙතන තියෙන දෙක I am a security කියලා. ආච්චි දැන් පියානෝ ගහන්න යන්නේ. මොකක්ද මේ වාද දිනවනේ මට. කොහේ ගියත් වාද එකයි කමන්නේ. උනාචි අද ලෝකේ ඉන්න දක්ෂම පියානෝ වාදකයා වෙනවා. ආච්චි මට ඇඩ්ඩයක් බලන්න බෑ. ඒ තාච්චිට ඇඩ්ඩයක් බලන්න ඕනේ. ආච්චි උ ගහන්න. ආච්චි කස්සට ගිහිල්ලා ගහනවා නේද? කැපවි. ආච්චි ආච්චි නැති වුණා. අනේ කොච්චර දුකද? දුක් වෙන්නේ නෑනේ. ඒ කියන්නේ මගේනේ ගියේ. ආච්චි නේ. කියන්නේ මගේ තමයි ගියේ. පූසෙට්ට ගියක් අය තියෙනවා පළවෙනි වතාවට. ඉතින් මේ ගෙදර රජා මමයි. ආච්චිනේ. අන්න ඔල්ලුසොකේම තියෙන නේද? විලාව හවස 3:05.
තාම උදේටවත් කන්න දීලා නැහැ. මොන තරම් නපුරුයිද බලන්න. ආච්චි ස්කේටිං හැම කරනවා. වයසට කරන්න ඕන දේවල් දැනේ. වයසට කරන්න ඕනේ. පිනක් දහමක් කරන්න ඉන්න. පිනක් දහමක් කරන්නේ මට ගහන්න පස්සෙන් වෙනවලුවා. ඒ වගේම කන්න දෙන්නෙත් නේ. හරි ගෙදර දැන් ආච්චි නෑනේ බයෙන් දෙන්නේ. වරදින් දැන් ගෙදර රජා මමයි. ආච්චි ආවද? මං හිතුවේ මැරුණයි කියලා. තා පොඩි ගේත් ලියාගන්න. ආච්චි නිදා ගන්න හොඳ නෑ ඕන. ටීවී එක නිකන් දාලා ඉන්නකෝ. ආච්චිට තේරෙන්නේ ගෙදර වතුර බිල යනවා. කරන්ට් බිලත් යනවා. දෙකන ඕෆ් කරන්න ඕනේ. ආච්චි නින්දියා. දෙකනේ ආච්චි හැරෙනකොටම ආයි නිදි කරවන්න ඕනේ. මොකද ආච්චි රැට නිදාගන්නේ. උදාට නම් නිදාගන්නේ. ඉතින් මේක දවල් විතරයි තියෙන්නේ. රෑනේ. මේ මොකද? පූසාගේ කක්කා. ඔලි වෙඩිනේ. මෙන්න වාට. පූස් වෙටි ටිකක් දුන්නා. මේ පිහිය. ගණින් මට ගාලා. ඔච්චි ළඟට මෙවිලා. ආච්චියා. ආච්චිට පිහිය දුන්නේ ආච්චි මට ගහන්න නෙමෙයි. ඒකට මං ආච්චිට ගහන්නේ. ආච්චිට මං පිහිය දුන්නේ මට මොන හරි කෑමක් දෙන්න කියලා. කාන්නේ. මම්ම කෑම හොයාගෙන කනවා. මේ තියෙන්නේ පූසු කෑම. මොහරි රහයි. ආච්චිට බඩගිනින්න හරියයි ආච්චි. මං කන්නේ ආච්චිට දෙනා. මුනිය ආච්චි ගන්නව නම් ගන්නකෝ. මම බඩගිනින්න පූසෙක්. ආච්චි මට අද කෑම දුන්නේ ඒකයි. මේක කඩලා දෙන්නකෝ ආච්චි. මේක කඩලා දෙන්න. මම හිතර කන්න. කඩලා දෙන්නකෝ ආච්චි ඕක මට. ආච්චි කඩලා දෙන්නෙත් නෑ නෝක. මේක මට කඩන්න බෑ. ඒකයි මම ආච්චිට දුන්නේ. ආච්චි මේක කඩලා දෙන්න. ඔක කඩලා දෙන්න. වා කොච්චි මිරිස්. ආච්චි කඩලා දුන්නද? ආච්චි පොකේ. බිදුගනේ. ආච්චි කඩලා දෙන්නකෝ ඕක. මෙන්න පෙට්ටි. පූස් කෑම. ආච්චිට ඕනද? මෙහෙමයි. ආච්චි නම් මෙන්න මේක තියාගන්න. මං කන්න අනිත් එක. ආච්චි මේ කඩලා දෙන්න. මට බයින්නේ කානේ ආච්චි. මම මක්කරා දුන්නේ. හරි කමන්නේ. ඉතින් ඔය එකේ පුළුවන් මේ ගේම් එහෙම තියෙනවා පොඩි ඒවටත් ඇඩ් බලන්න ඕනේ. ඉතින් ඇඩ් බලන්න. මේකට බලන්න. ඒක නම් නිකන් යන්න පුළුවන්. මොකද කියන්නේ කළා බලමුද? ඉන්ටර්නෙට් ඕනේ ඒක නේ අම්පා මේ ගෙදර තියෙන ගොඩාක් කියලා එහෙම තමයි. ටීවී එක විතරයි. අපි උඩට යම් බලන්න. ඉතින් ඕක තමයි මේ I am a cat කියන ගේම් එකේ තියෙන්නේ. මගේ තා පින්තූරයක්. හරි ඉතින් එහෙනම් අදට ගේම් ප්ලේ එක ඇති. එහෙනම් ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, subscribe පාරක් දාන්න. එහෙනම් වීඩියෝ එක share කරන්න. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්න. අපි මොකද ආච්චින් ගුටියක් කාලම යන්න. නේ ආච්චි අපි සිහින නැති කළා මෙයා. ආච්චි පෝචි. එහෙනම් ඉතින් ආච්චි සුබ ගමන් කියන්න අපිට. සුබ ගමන්.